The Samagi Jana Balavagia Chief Executive MP Ajith P. Pereira held a media briefing and called for the resignation of the Minister of Justice. Responding to questions raised by journalists, the MP said the following. As the Samagi Jana Balavagia, we say that Prisons and Justice Minister Harshana Nanayakkara must resign immediately. He should step down, appoint a responsible person to the position, and only then should investigations be conducted. If that is true, by 1 p.m. on Sunday, the injured had already been hospitalized following the clash. Until yesterday morning, both groups were still being brought together even for breakfast. There is responsibility for creating the dangerous environment that led to this situation. Didn't anyone see this serious danger? දැන් ඒකද ප්‍රශ්නේ? දැන් ඔබට තියෙන ප්‍රශ්නේ ඒකද? ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඊයේ උදේ වෙනකන් මේ ඇමති හර්ෂණ නානායක්කාර මොකද්ද ගත ක්‍රියාමාර්ගය? කරුණාකරලා කියන්න. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයයි මේකයි දෙකක්. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කරන්න බෑ මේක. එතන ජීවිත 260 ඔක්කොගේම ජීවිත. දැන් මේ ආණ්ඩුව පත් කරේව නිවැරදි කරන්න. දැන් ඔබතුමාලා මහ බැංකුව බැලුම් කරන සිද්ධියේ සේවකාර්ය සාධන මුදලේ බිලියන 8.0 ගාණක් ගැව්වා. අන්තිමට මේ පෞද්ගලික අංශික සේවකයන්ට ජීවත් වෙන්න තියෙන මරණ අන්තිම මොහොතේ තියෙන ඒ සල්ලි වල. ඔබතුමාලා ෆුඩ් නෝට් දැම්මා. කවුද වගකීම් බාරගෙන ඉවත් උනේ? කො නීතිය ක්‍රියාත්මක කළාද ඔබතුමාලා අදාළ පාර්ශ්ව රටට ගෙනල්ලා ඔබතුමාලා බලේ මෙච්චර කාලයක් හිටියේ. දැන් මේක පාතාල කණ්ඩායම්. අනිත් එක ඔබතුමා පුනපුනා මාධ්‍යවේදීන්ව ප්‍රශ්න කළා ඔබතුමාලගේ පක්ෂේ පාතාල ක්‍රියාකාරකීන් ඉන්නවා කියලා කියද්දී ඒකට කියලා. දැන් අන්න නඩු කීපයක් යනවා තරිත අවසින් මේක කොරස් ආසන සංවිධායකතුමා. ඔබතුමාලා කියන දැන් ඒ සම්බන්ධව මොකක්ද කරන්න මම අද සාකච්ඡා කරන්නේ. Today, I am discussing a specific issue. I can debate those matters with you separately. You appear to have a political objective rather than a genuine interest in finding the truth or ensuring accountability. I am speaking about the incident at the Negombo prison. බන්ධනාගාරයේ සිදුවුණු සිදුවීම ගැන. පාස්කු ප්‍රශ්නේ වෙනම ගන්න. ඒ ගැන නඩු අහනවා ඒක කියලා පරීක්ෂණ කරනවා. පාස්කු ප්‍රශ්නේ මේක එකක්ද? ඔව් මේකේ නඩුව දැන් අහනවා. ඒතර අදාළ ප්‍රතිකරණ දරුවන් දෙයි. අනිත් කාරණේ. දැන් දේශපාලන වගකීමක් නැද්ද? දේශපාලන වගකීමක් නැද්ද? නෑ මෙතුමා මාධ්‍යවේදීද? මම මාධ්‍යවේදීද නැද්ද කියලා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව. රජයේ මාධ්‍යවේදී කා. ඒතර මන්ත්‍රීතුමා නෑ මම ඔබතුමා නෑ මෙහෙමයි. රජයේ මාධ්‍යවේදියෙක් හැටියට ඔබතුමාට අද පැවරලා තියෙන වගකීම ඔබතුමා හොඳින් ඉෂ්ට කරා. හරි මෙහෙමයි. මම ස්වාධීන මාධ්‍යවේදී. හරි මම දන්නේ ඔබතුමා මොන මාධ්‍යවේදීද කියලා මම දන්නේ නෑ. හැබැයි එක දෙයක් කියන්න කැමතියි. ඔබතුමා මේ වෙලාවේ කතා කරන්න ඕනේ මේ වෙච්ච මහා අපරාධ ගැන. හරි ඒකට ඔබතුමා මේ හරි දැන් මේ වෙච්ච සිදුවීම පරීක්ෂා කරන්න ඕනේ නැද්ද? මේ වෙච්ච සිදුවීම පරීක්ෂා කරන්න ඕනේ. ඒකත් කරන්න ඕනේ. මම ඒක නෑ කියන්නේ. හැබැයි පාස්කු විතර දැන් අද අපේ ඔෆිස් එක මාධ්‍ය හමුවේ ඔබතුමාලා ඇවිල්ලා hina වෙනවා. දැන් ඇවිල්ලා කවුද hina? අයි පාස්කු ප්‍රාර හරි හොඳයි.